සුබ දවසක් ඔයාලා හැමෝටම. බල්ලෝ උඩු බිරුවත් කඳු පාත් වෙන්නේ නැහැ කියලා කතාවක් ඔයාලා අහලා තියෙනවා නේද? ඒ වගේම තමයි අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කියන්නේ. මොකා මොන දේ කිව්වත් රට ගොඩ ගන්න පුළුවන් හැම දෙයක්ම කරන නායකයෙක්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ රාජතාන්ත්‍රික සංචාරයක් සඳහා එකතු වුණේ. අන්තර්ජාතික සම්බන්ධතාවල පියා ලෙස විරුදාවලිය ලත් රනිල්ගේ ඒම ඇස් උඩ යන පිළිගැනීමක් තමයි ජර්මනියේදී අපේ රටේ ජනාධිපතිවරයාට ලැබුණේ. ඉතින් ජර්මනිය කියන්නේ ලෝක ආර්ථිකයේ බල කණු අතරින් එකක්. කිව්වොත් හරියටම හරි. යුරෝපය තුළ ගත්තත් බලවත්ම රට. ඉතින් මේ බලවත්ම රටත් සමග මිත්‍ර සම්බන්ධතා පුළුල් කරගන්න ලැබෙනවා කියන්නේ අපේ රටේ ආර්ථිකයට ලොකු හයියක්. මෙහිදී ප්‍රධාන වශයෙන්ම දෙරටේ ආනයන අපනයන ගිවිසුම් ගැනත් ඒ වගේම ජර්මනිය තුළ රැකියා අවස්ථා ලාංකිකයන්ට ලබා දීම පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි ජර්මන් ජනපති ෆෑන් ෆෝල්ටා මහතා පවසා සිටියේ ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජර්මනයේ රජය හැම විටම සිටිනා බවයි. ලෝ ප්‍රමුඛතම මෝටර් රථ වෙළෙන්දෙක් තමයි ජර්මනි කියන්නේ. ඒ වගේම මෝටර් රථ අමතර කොටස් කිහිපයක් හෝ මෙරට පාදනය කර ගැනීමට හැකියාව තිබුණොත් අපේ රටේ ආර්ථිකයට විශාල රුකුලක් වෙයි. තාක්ෂණය අතින් ගත්තත් ජර්මනිය කියන්නේ ඉතා ඉහළින්ම වැජබෙන රටක්. අපේ රට සංවර්ධනය කරන්න හීන දකිනවා නම් දියුණු රටවල දැනුම ලබා ගැනීමට අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු අපේ රටේ ජනාධිපතිතුමා ජර්මානු සංචාරය ඉතා ඵලදායී එකක් වෙන්න කියලා. ඒ වගේම තමයි ජනාධිපතිතුමාගේ නැවතුම යුරෝපයේ ප්‍රබල රාජ්‍යයක් වන ඉතාලිය හෝ විශ්ව සමූහයේ ඉහළම රාජ්‍ය වන රුසියාව විය හැකියි. ලැබෙන ආරංචි වලට අනුව නම් බ්‍රික්ස් සමූහයේ ඔවුන්ගේ රටවල් අතරට අපේ මේ ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට දැනටමත් සාකච්ඡා කර අවසන්. ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබුණොත් ශ්‍රී ලංකාවට ලැබෙන විශාලතම ජයග්‍රහණයක් බවට පත්වේ. ඒ වගේම රටක් විදියට අපට එල්ලවන සතුරු අවදානම පවා අඩු වේවි. දැනට බ්‍රික්ස් සමූහය තුළ සිටින රටවල් වන්නේ බ්‍රසීලය, ඉන්දියාව, චීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය යන රටවල්. මේ රටවල් ඉතාමත් ප්‍රබල රටවල් වගේම හොඳම ආර්ථිකයට හිමිකම් කියන රටවල්. ඉතින් නිකම් හිතලා බලමු මේ සමූහය තුළට ලංකාව ඇතුළත් වෙන්න පුළුවන් වුණොත් කොහොමද තියේවිද? ඉතින් මේ වගේ පෙරලිකාරක දේවල් ඉදිරියේදී වීමට නියමිතයි. නමුත් රටක් විදියට අපට තිබෙන ලොකුම ශාපය වන්නේ අපේ රටේ මිනිස්සු සහ කුහක පාදක දේශපාලුවෝ. ඉතින් උන්ට ඕන පවුල් පිටින් පෝෂණය කර ගනිමින් බහුතර ලාංකීය ජනතාව හැමදාම මඩේ ඔළුව ඔබලා තියන්න. නමුත් අපි දැනගත යුතුයි උන්ගේ වහසි බස් වලට නොවැටෙන්නේ නැතුව මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ජනාධිපතිතුමාගේ ඉදිරි කටයුතු ගැන ඔබ මොකද කියන්නේ? අන්න ඒ අදහස පහලින් කමෙන්ට් එකක් දාන ගමන් අපගේ හිත් TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකර